හැමෝටම සුපුරුදු පරිදි අදත් ඔයාලව Children's TV YouTube නාලිකාවට එකතු කරගන්නේ හරිම සතුටින්. ඉතින් පුංචි දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන ඔයාලට Children's TV YouTube නාලිකාව ඔස්සේ තිළින කරන ගණිත ගැටළු 100ක පාඩම් මාලාවේ 3 වන ගැටලුව අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ගුරුවරියක් විදියට මම ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි පුංචි දූල පුතාලා ගණිත ගැටළු කියන නම කියපු ගමන්ම මූණ ඇඹුල් කරගන්නවා. අපෝ ගණිත ගැටළු නම් හරිම අමාරුයි කියලා කියනවා. හැබැයි පුංචි දුවේ පුතේ ගණිත ගැටලුවකදී අපිට ගැටලුව විසඳන්න ඕන වෙන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම කියන මේ ගණිත කර්ම හතරේ දැනුම. ඒ වගේම තමයි ගණිත ගැටලු විසඳන්න හැකියාව ලැබෙන්න නම් අපි හැම විදියකම ගණිත ගැටලු විසඳලා ගණිත ගැටලු විසඳීමේ හුරුව ලබා ගන්න ඕන. එතකොට පුංචි ඔයාලට මොන විදිහේ අලුත් ගණිත ගැටලුවක් වුණත් ලේසියෙන්ම තේරුම් අරන් විසඳන්න හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. මෙන්න අද දවසේ අපි සාකච්ඡා කරන පළමු ගැටලුව. සම්පූර්ණයෙන්ම වැලිපිර වූ ලෝහ භාජනයක බර ග්‍රෑම් 670ක් වේ. එම භාජනයටම හරි අඩක් පමණක් වැලි පුරවා බර මනින ලද විට ග්‍රෑම් 440ක් ලෙස සටහන් විය. මේ අනුව හිස් ලෝහ භාජනයේ බර කොපමණද? ගැටලුවේ අපිට දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට මුලින්ම හොයන්න වෙන්නේ ලෝහ බඳුනට පිර වූ වැලි ප්‍රමාණයේ බර. ගැටලුවේ අපිට කියනවා සම්පූර්ණ වැලි පිරවපු ලෝහ බඳුනේ බර ග්‍රෑම් 670ක් කියලා. ඊට පස්සේ එම වැලි ප්‍රමාණයෙන් අඩක්, ඒ කියන්නේ දෙකෙන් එකක් ඉවත් කරලා නැවත ලෝහ බඳුනේ බර මිනුම් කරාට පස්සේ ලෝහ බඳුනේ බර ඇවිත් තියෙනවා ග්‍රෑම් 440ක් විදියට. එහෙනම් පුංචි දුවේ පුතේ අර ඉවත් කරපු වැලි ප්‍රමාණයේ බර හොයන්න සම්පූර්ණ වැලි පිර වූ ලෝහ බඳුනේ බරෙන් අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර අඩු කරගන්න ඕනේ. කලින් සඳහන් කරපු විදිහට සම්පූර්ණ වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 670යි, අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 440යි. එතකොට සම්පූර්ණ වැලි ප්‍රමාණයෙන් අඩක බර හොයාගන්න අපි සම්පූර්ණ වැලි පිර වූ ලෝහ බඳුනේ බරෙන් අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර අඩු කර ගන්නවා. සම්පූර්ණ වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 670ක්, අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 440ක් විදිහට ලියාගෙන මෙන්න මේ විදිහට අපි අඩු කරලා බලමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි, 7න් 4ක් අඩු කරාම 3යි, 6න් 4ක් අඩු කරාම 2යි. එතකොට සම්පූර්ණ වැලි පිර වූ ලෝහ බඳුනේ බරින් අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර අඩු කරාට පස්සේ ඉවත් කරපු වැලි ප්‍රමාණය, එහෙම නැත්නම් සම්පූර්ණ වැලි ප්‍රමාණයෙන් අඩක බර ග්‍රෑම් 230ක් විදියට අපිට හොයාගන්න පුළුවන්. ගැටලුවේ සඳහන් විදියට අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 440ක්. අපි හොයාගත්තා වැලි ප්‍රමාණයෙන් අඩක බර ග්‍රෑම් 230ක් කියලා. දැන් පුංචි ඔයාලට තේරෙනවා ඇති හිස් ලෝහ බඳුනේ බර මනින්න නම් මෙන්න මේ වැලි ප්‍රමාණයෙන් අඩක බර ඉවත් කරන්න ඕන කියලා. හිස් ලෝහ බඳුනේ බර හොයාගන්න අපි මෙන්න මේ විදිහට ලියාගන්නමු. අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 440ක්, වැලි ප්‍රමාණයෙන් අඩක බර ග්‍රෑම් 230ක්. එතකොට අපිට අඩක් වැලි පිර වූ ලෝහ බඳුනේ බරෙන් වැලි ප්‍රමාණයෙන් අඩක බර අඩු කරාට පස්සේ හිස් ලෝහ බඳුනේ බර හොයාගන්න පුළුවන්. ග්‍රෑම් සංකේතය මේ විදිහට දානවා. බිඳුවෙන් බිඳුවක් අඩු කරාම 0යි, 4න් 3ක් අඩු කරාම 1යි, 4න් 2ක් අඩු කරාම 2යි. ඔන්න ඔය විදිහට හිස් ලෝහ බඳුනේ බර ග්‍රෑම් 210ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රමයට පුංචි ඔයාලට හිස් ලෝහ බඳුනේ බර හොයාගන්න පුළුවන්. ගැටලුවේදී අපි හොයාගත්තා වැලි ප්‍රමාණයෙන් අඩක බර ග්‍රෑම් 230ක් කියලා. ඊට පස්සේ අපි හොයාගන්න ඕන සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර කොච්චරක්ද කියලා. සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර හොයාගන්න
වැලි ප්‍රමාණයෙන් අඩක බර ඒවා දෙකක් එකතු කරන්න ඕන. එහෙම නැත්නම් ග්‍රෑම් 230ක ප්‍රමාණය දෙකෙන් ගුණ කරලා අපිට සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර හොයාගන්න පුළුවන්. දැන් අපි සම්පූර්ණ වැලි ප්‍රමාණය හොයමු. ග්‍රෑම් සංකේතය දාගමු. 0.0 එකතු කරාම 0යි, 3ට 3ක් එකතු කරාම 6යි, 2ට 2ක් එකතු කරාම 4යි. දැන් අපි මේ හොයාගත්තේ සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර ග්‍රෑම් 460යි. සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර හොයාගන්න වැලි ප්‍රමාණයෙන් අඩක බර දෙකෙන් ගුණ කිරීමෙන් පුළුවන් කියලා. එහෙනම් අපි බලමු සම්පූර්ණ වැලි ප්‍රමාණයෙන් අඩක බර දෙකෙන් ගුණ කරලා සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර කොහොමද හොයාගන්නේ කියලා. 2 බිංදුවෙන් ගුණ කරාම 0යි, දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි. එතකොට අපි හොයාගත්තා ග්‍රෑම් 460ක් විදියට සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර. අර කලින් හොයාගත්ත උත්තරෙම තමයි අපිට ලැබුණේ. ක්‍රම දෙකකින්ම සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර හොයාගන්න පුළුවන්. ඉතින් පුංචි දුවේ පුතේ ගැටලුවේදී අපිට කිව්වා සම්පූර්ණ වැලි පිරවූ ලෝහ බඳුනේ බර ග්‍රෑම් 670යි. අපි හොයාගත්තා සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර ග්‍රෑම් 460යි. හිස් ලෝහ බඳුනේ බර හොයාගන්න අපි සම්පූර්ණ වැලි පිරවූ ලෝහ බඳුනේ බරෙන් සම්පූර්ණ වැලි ප්‍රමාණයේ බර අඩු කරමු. ග්‍රෑම් සංකේතය මේ විදිහට දාගන්නවා. 0ෙන් 0ක් අඩු කරාම 0යි, 7ෙන් 6ක් අඩු කරාම 1යි, 6ෙන් 4ක් අඩු කරාම 2යි. එතකොට හිස් ලෝහ බඳුනේ බර ග්‍රෑම් 210ක් කියලා අපිට දෙවෙනි ක්‍රමයෙන්ුත් මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන්. එහෙනම් පුංචි දුවේ පුතේ දැන් ඔයාලට පුළුවන් වීඩියෝවේ දිස්වෙන තවත් එවැනිම ගණිත ගැටලු කිහිපයකට පිළිතුරු සපයන්න. පුංචි ඔයාලා එම ගණිත ගැටලු විසඳලා ඔයාලගේ පිළිතුරු මෙම වීඩියෝ අවසානයේ ලබා දීලා තියෙන පිළිතුරු සමග සංසන්දනය කරලා නිවැරදිද කියලාත් බලන්න. ඒ වගේම පිළිතුරු සෙවීමේදී එන ඕනම ගැටලුවක් කමෙන්ට් එකක් විදියට අපිට යොමු කරන්නත් ඔයාලට පුළුවන්. ඒවට පිළිතුරු සපයන්නත් අපි සූදානමින් ඉන්නවා. එහෙනම් තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.